Welcome to Ryan Bro YouTube channel එකට ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අද සුපුරුදු පරිදි ඔයාලට රහසක් අරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙනම් බලමුද කතාව පැත්තකින් තියලා මොනවද අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. එල්ල කිරි වගේ ඔයාලට මේ දකින්නකොට නම් පේනවා ඇති මොන වගේ දෙයක්ද කියලා. එහෙනම් අපි මේක ඕපන් කරගෙන බලමු මොනවද තියෙන්නේ කියලා. සාමාන්‍ය වලට නම දැක්කම කියන්න පුළුවන් වෙයි නිකන් මොන වගේ දෙයක්ද කියලා. අපි එහෙනම් බලමු මොනවද අපි අද අරගෙන ඉවිල්ලා තියෙන රහස මොකක්ද කියලා. Land of Kin එකෙන් අරගෙන ඉවිල්ලා තියෙනවා සුපිරි බර්ගර් එකකුයි සුපිරි සලාඩ් එකකුයි. Like, share, අපි බලමු ඇත්තටම subscribe. මේ දෙක සුපිරිද කියලා. ඔයාලට මේක ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්. මේකේ තියෙන මේ නම්බර්ස් වලට කතා කරලා ඕඩර් එක දාලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඇත්තටම සුපිරි සුවඳක් තමයි එන්නේ ඕපන් කරන්නත් කලින්. අපි එහෙනම් එළියට අරගෙන බලමු. මේ බොක්ස් එක උඩින්ම අපි තියාගමු බර්ගර් එක. මේ වගේම අපිට හම්බෙලා තියෙනවා සෝස් එකක් වගේ බලමු තව ටිකකින් ඕපන් කරගෙන. ටොමැටෝ සෝස් එකකුත් හම්බෙලා තියෙනවා. අපි මේක පොඩි ප්ලේට් එකක දාගෙන බලමු. අපි එනම් බර්ගර් එක ප්ලේට් එකකට දාගෙන බලමු. කොහොමද කියලා ඉරේලා. ඒත් එක්කම අපිට සෝස් වර්ග දෙකක් හම්බෙලා තියෙනවා. අපිට චිප්ස් හම්බෙලා තියෙන චිප්ස් එක. එහෙනම් අපි බර්ගර් එක ඕපන් කරගෙන බලමු ගානේ හැටියට වටිනවද කියලා. ලස්සනට හීට් එක යන්නේ නැති වෙන්න දාලා තියෙනවා. වව්. ඇත්තටම නියම රස පාටක් තියෙන්නේ. ඇත්තටම මාර සොෆ්ට් ගතියට තියෙනවා බර්ගර් එක. මේක අරගෙන මේකෙන් ප්ලේට් එක උඩින් තියාගමු. අපි ඉස්සෙල්ලා බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. වව්. අර නියම අර ජූසි ගතියට තියෙනවා බර්ගර් එක. දැක්කම කන්න තමයි හිතෙන්නේ බර්ගර් එක. ඒ වගේම අපිට හම්බෙලා තියෙනවා ටොමැටෝ චිප්ස්. මේ විදිහට ටොමැටෝ සෝස් එක පැත්තකින් තියාගන්න. ඊගවට අපිට හම්බෙලා තියෙන මොකක්ද කියලා අපි බලමු. Wow. පොඩ්ඩක් ලං කරලා පෙන්නන්න අපිට හම්බෙලා තියෙන පොඩි අර සලාදයක් වගේ පොඩ්ඩක් නම දන්න කෙනෙක් කියන්න මම නම් දන්නේ. මේක හැබැයි මේ බර්ගර් වලට
අනිවාර්යෙන් මෙන්න එකක් අර චිකන් උත් එක මම නික හොඳ මාන් ටේස්ට් එකක් තියෙන බලමු මේ ඉස්සරලා පොටේටෝ චිප්ස් එකක් පොඩ්ඩක් කාලා ඉවරේලා ගාස් ස්ප්‍රීරම තියෙනවා අපි එහෙනම් ගායින් කරලා හම්බෙලා තියෙන සලාද ටිකත් බර්ගර් එක උඩින් මේ විදිහට දාගමු මේක දාලා තියෙනවා ගෝවා තියෙනවා ඒ වගේම කැරට් තියෙනවා නිකන් ජූසි ගතියට තියෙනවා මේකත් බර්ගර් එකට දාලා ඉවරලා අපි නම් බර්ගර් එකේ රස බලමු ඇත්තටම මේ දැක්කම නිකන් කන්නම තමයි තින්නේ මේ ජූසි ගතියට තියෙනවා මේ එයාලට මේ අතර පේනවා ඇති කියලා හිතෙනවා අපි නම් ටිකක් කාලා බලමු මේ බර්ගර් එක කොහොමද කියලා ඉවරලා Subscribe. ඇත්තටම කීර වැඩක් නෑ මාර රසයි ඇත්තටම මාර මේ මොනවද තියෙන්නේ කියලා බලන්න පුදුම කුතුහලයක් තිබුණේ ඒකයි මේ ඇරලා බැලුවේ නිකන් මේ කන්න කලින් පොඩ්ඩක් බලන්න ඉපේ අපි කන දේවල් තියෙනවද නැති දේවල් තියෙනවද කියලා ඒකයි පොඩ්ඩක් මේකත් පොඩ්ඩක් උඩට ඕපන් කරලා ලස්සන තලයට ටිකක් දාලා සුපිරිට තියෙනවා ඉතින් මන් දන්නේ ඔයාලම තීරණය කරන්න මේ ගානේ හැටියට මේ වගේ බර්ගර් එක සුපිරිද නැද්ද කියලා මට හරියටම කියන්න බෑ ඉතින් එක එක්කිනාගේ මට්ටම් වලකින් නම් වෙනස් මේ රසයත් පොඩ්ඩක් රස විඳලා බලන්න කියලා හිතනවා කියනවා land of kin එක අපි එහෙනම් ගෙනල්ලා තිනවා සුපිරියක් තවත් අපි බලමු මොනවද කියලා ඉවරලා chicken single burger එකයි mix vegetable salad එකකුයි තමයි අපි ගෙනල්ලා තියෙන්නේ මොකද දන්නවද බර්ගර් එක ගෙනාව විතරයි ගෙනල්ලා තියෙන්නේ මොකද්ද කියලා කියන්නත් අමතකුණා ටිකක් කාලම ඉන්න කියලා හිතනවා මේ ගෙනාවේ මොනවද කියලා කියන්නත් කලින් එහෙනම් බලමු මේක කොහොමම පොඩ්ඩක් පැත්තකින් තියලා mix vegetable salad එක දිහාට පොඩ්ඩක් ඔලුව දාලා බලමු කොහොමද කියලා ඩයට් කරන කට්ටියන්ට හොඳයිද මොකද කියලා ඉතින් හැබැයි ඉතින් salad නම් හොඳයි ඩයට් කරන කට්ටියන්ට බර්ගර් වගේ දේවල් නම් ඉතින් එච්චරම හොඳ නැහැ බලමු සලාඩ් එක කොච්චර විතර සාර්ථකද කියලා සලාඩ් එකටත් හම්බෙලා තියෙනවා සුපිරි ග්‍රේවි එකක් තව මම මොකද්ද කියලා බැලුවේ නැහැ සලාඩ් එක නම් ඉතින් ගොඩක් විශේෂයක් නැහැ අර වෙනදා තියෙන සලාඩ් වගේම තමයි ඉතින් ගොඩක් කට්ටියන්ට හිතෙන හැදී සලාඩ් එක නම් ඉතින් එච්චරම අවුලක් නෑ වෙනද දැන් වලගේ සලාඩ් එක වගේ නෑ පෝෂන් එක හොඳට තියෙනවා ඩයට් කරන කෙනෙකුට නම් මෙන්න මේ ටික කොහොමම අයින් කරලා බර්ගර් එකත් එක්ක සලාඩ් එක විතරක් ගන්නවා නම් හොඳයි ඉතින් මොනවද දන්නේ ඉස්සර වෙලාම අපි සලාඩ් එක මේ ග්‍රේවි පොඩ්ඩක් බලලා
හැබැයි ඒක නියමම මේ වෙනමම ටේස්ට් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් try කරලා බලන්න ඕන. Subscribe. මම දැන් ගොඩක් දුරට පොඩ්ඩක් ඉදලා තියෙන පොඩ්ඩක් ඩයට් ප්ලෑන් එකකට යන්න කියලා. ඒ හින්දා පොඩ්ඩක් මේ වගේ දේවලුත් අර පිටි ಜಾති කෑම නම්ම කාලා ඉවරලා රසයි කියනට වඩා ටිකක් හොඳ දේවලුත් පොඩ්ඩක් try කරලා බලලා ඔයාලට කියන්න එපා. ඒ හින්දා මම විශේෂයෙන් මේ සලාඩ් එක අරගෙන ආවේ. සලාඩ් එකත් හැබැයි සුපිරියක් තමයි. බර්ගර් එකයි සලාඩ් එකයි ආදර පොළොව වගේ බලපුවා. හැබැයි ඉතින් මේ බර්ගර් එක කන්නේ නැතුව සලාඩ් එකකට වාගේ යනවනම් බොහොම හොඳයි. ඉතින් සලාඩ් එක try කරනවා කියන්නේ. මේ සලාඩ් එකට හම්බෙලා තියෙන මොකද්ද කියලා දන්නේ නැහැ. ඒකත් එක්ක පොඩ්ඩක් try කරලා බලමු. ඒක අමුතුම vibe එකක් යනවා. එන සලාඩ් එක කියාපු භාණ්ඩය. තවරියෙන් ගිහැරුප්පුවත් කම සලාඩ් එකේ quality වැඩි හින්දා. ඉතින් මේ වගේ ගණන් මම හැමතිස්සෙම කී යන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. land of king එකේ page එකට පොඩ්ඩක් ගිහිල්ලා ඔළුව පොඩ්ඩක් දාලා බලන්න මේ වගේ ගණන් කොහොමද යන price එක කොහොමද කියලා. ඔයාලට set වෙන price එකට ඇත්තටම තියෙනවා. ඒ වගේම සුපිරි. මට නම් මේ බර්ගර් එකයි මේවට වඩා ඇත්තට මේ රසින් අඩුවක් නෙමෙයි මේවට වඩා 1000කින් සම්පතක් කියලා හිතනවා මේ සලාඩ් එක. ඇත්තටම සුපිරි. නේ? හැබැයි සලාඩ් එක නිකම්ම try කරනකොට මේකත් එක්ක try කරනකොට මාර ගතියක් තියෙනවා. ඒක ඇත්තටම අරගත්තා මේ gravy එක. ඇත්තටම මේ මොනවාගෙන්ද දන්නේ ඒක හදලා තියෙන්නේ වල සලාඩ් එකට අමුතුම ටේස්ට් එකක් එනවා. ඒක මේ ටොමැටෝ එකේ පොඩ්ඩක් try කරලා බලමු මේ gravy එකත් එක්ක කොහොමද කියලා එන්න. මේකත් මාරුනේ. අමුතුම ටේස්ට් එකක් තියෙනවා. එහෙනම් ඉතින් ඔයාලා try කරලා බලන්න මේ වගේ සුපිරි කෑම. එහෙනම් අපි දිගටම try කරමුද මේ වගේ diet plan එකකට හොඳ සුපිරි කෑම. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. like එකක් comment එකක් සබ්පාරක් දාලා සියලු දෙනා support එකක් දෙන්න. සුපිරි බර්ගර් එකක් තියෙනවා. ඒ වගේම mix salad එකක් ගෙනල්ලා දෙනවා. ඇත්තටම සුපිරියක්. ඔයාලා try කරලා බලන්න. සාමාන්‍ය ඇඟ මහත කෙනෙකුට වාගෙන සාමාන්‍ය මේ salad එක කිව්වා වගේ
සෑහීමකටපත් වෙන්න වෙනවා මේ බර්ගර් නම් මම ඒ ටික අයින් කරලා ඉවර වෙලා. subscribe, try කරලා බලන්න. අඩු මාසයක් විතර යනකොටවත් ප්‍රතිඵල ගන්න පුළුවන්. අර පිටි අනම්මනම් රයිස් කොත්තුම කනවට වඩා මේ වගේ වෙනස්ම දෙයක් try කරලා බලන එකත් හොඳයි සලාඩ් එකක් වගේ. අපි වර්ගර් එකයි මේ ටික අයින්ම කරලා හිතලා බලමුකෝ. සලාඩ් එකක් විතරක් රිවිව් එකක් ගෙනාවා කියලා. එතන මං හිතන්නේ මේ වගේ සලාඩ් එකක් රිවිව් එකක් ගේන්න කවුරුත් නැතුව ඇති. ඇත්තට මට නම් සුපිරි. එහෙනම් සියලු දෙනාටම ජයෙන් ජය වේවා. අපි අලුත් රසක් අරගෙන නැවත හමු වෙමු.